සිංහල භාෂාවෙන් සේවාව ලබා ගැනීම සඳහා අංක 1 Hello sir, good morning. නෑ හෙලෝ නෙවෙයි ආයුබෝවන් ගුඩ් මෝනින් නෙවෙයි සුබ උදෑසනක් මොකද මම සිංහල භාෂාවෙන් කතා කරන්නනේ අංක 1 බුවේ අනේ actually so sorry sir. මේ මොකද නෑ actually so sorry නෙවෙයි ඇත්ත වශයෙන්ම බොහෝ සෙයින් සමාවන්න මොකද මම සිංහල භාෂාවෙන් කතා කරන්නනේ අංක 1 බුවේ හරි sir. මොකද sir ගේ complaint එක? නෑ සර් නෙවෙයි මහත්මයා අනිත් එක කම්ප්ලේන් නෙවෙයි දෝෂාරෝපණය ඔබට සිංහල භාෂාවෙන් කතා කරන්න බැරි නම් ඔබ කුමකටද සිංහල භාෂාවෙන් කතා කිරීම සඳහා අංක 1 ඔබන්න කියලා කිව්වේ මම සිංහල භාෂාවෙන් කතා කරේ හරි මට පැහැදිලි මහත්මයා. ඇත්ත වශයෙන්ම මට සමාවෙන්න මහත්මයා. මට මහත්මයාගේ දෝෂාරෝපණය මට පැහැදිලි. මොකද මහත්මයා ඩිවයිස් එකේ තියෙන ගැටලු. ඔය ඉතින් ආපහු මගුලක් කියවනවා. ඩිවයිස් නෙවෙයි උපකරණය. දරුවා අපි සිංහල භාෂාව රැක ගන්න ඕනේ. අපි හෙළුවෙන් වනන්න ඕනේ. කුමාරතුංග මුනිදාස පඬිවරයා එක්තරා අවස්ථාවක මෙන්න මෙහෙම කවියක් කිව්වා. අනේ පනේ තනේ වැනේ. මොකද්ද මේ කවියේ තේරුම? ඔගොල්ලෝ හිතන වැනිල්ලක් නෙමෙයි මේ කවියේ තේරුම. අනේක විද ප්‍රාණියෝ තෘෂ්ණාවෙන් වෙනසිති. අන්න ඒ නිසා තමයි මම සිංහල භාෂාවෙන් කතා කරන්න අංක 1 බුවේ. මට පැහැදිලි සර්. හරි සර්. සර් මම මේ දැම්ම සර්ට ජොබ් එකක් දානවා, ටිකට් එකක් රේස් කරනවා. කළා සර්ට මේ දැම්මම රෙෆරන්ස් නම්බර් එක මේ සර්ගේ ෆෝන් එකට SMS කරනවා. පැහැදිලිද? පුතා ටිකට් නෙවෙයි ප්‍රවේශ පත්‍රය. අනිත් එක රේස් කරනවා නෙවෙයි ඔසවනවා. ජොබ් නෙවෙයි වැඩ. අනිත් එක රෙෆරන්ස් නම්බර් නෙවෙයි යොමු අංකය. අනිත් එක පුතා ෆෝන් නෙවෙයි දුරකථනය. මොකද මම සිංහල භාෂාවෙන් කතා කරන්න තමයි අංක 1 බුවේ. තේරුණාද? හරි මහත්මයා මට පැහැදිලි. සිංහල භාෂාව සඳහා තමයි 1 බුවේ. හරි මට පැහැදිලි. දරුවා මං හිතන්නේ දරුවා ඔයා මියුට් වෙලාද මේ සද්දය ඇහෙන්නේ නැත්තේ? නෑ මියුට් නෙවෙයි. බිහිරි. හරි. මියුට් කියලා එකක් නෑ. බිහිරි. මොකද සිංහල භාෂාව සඳහා තමයි 1 බුවේ. මං හිතන්නේ පුතා ඒ පාර ෆෝන් එක සයිලන්ට් වෙලාද කොහෙද? නෑ සයිලන්ට් නෙවෙයි. නිශ්ශබ්දව ඉන්නේ ඇයි ඔබ? එහෙම අහන්න. මොකද සිංහල භාෂාව සඳහා තමයි 1 බුවේ නේ. 1 බුවේ. නිශ්ශබ්දව හිටියේ මේකයි සර්. අපේ සිස්ටම් එකේ දැන් මේ පෙන්නනවා මේ සර්ගේ මේ ඇන්ටනා එකේ සිග්නල් එකේ ලොග් මේ රිසීවර් එකේ ලොග් සිස්ටම් එක හිර වෙලා. කොහොමද සර් එක සිංහලෙන් කියන මහත්මයා සිංහලෙන්? නෑ පුතා එහෙම කතා කරලා හරියන්නේ නෑ පුතා. සිංහල භාෂාව අපි නොදැනෙන විදියක් නෑනේ. මේක අපේ මව් භාෂාව. අපි මේ රටේ ඉපදිච්ච මිනිස්සු විදියට අපි අපේ මව් භාෂාවෙන් කතා කරන්න ඕන. අනිත් එක ඔබතුමත් එක්ක සිංහල භාෂාවෙන් කතා කරන්නේ මම අංක 1 බුවේ. නැත්නම් ඔයගොල්ලන්ට කියන්න